හොඳයි එහෙනම් අපි අද බලමු කොහොමද GTM Panel Pro එක භාවිතා කරලා limit order එකක් place කරගන්න කියලා. මම ඉන්නේ XAU USD 1 minute chart එකේ. එතකොට මම අද ඔයාලට ඉතා ඉක්මනින් පෙන්වන්නම් කොහොමද GTM Panel Pro එක භාවිතා කරලා ඔයාගේ limit entry ඔයාගේ stop loss එක take profit එක ඇතුළත් කරලා limit order එක place කරන්න කියලා. හරි. එතකොට ඔයාට දැන් මෙතනදී මෙතන ටයිප් කරන්නත් පුළුවන් ඔයාගේ SLTP. එහෙම නැත්නම් ඔයාට මම වෙනම ඔප්ෂන් එකක් හදලා තියෙනවා ටාගට් බොක්ස් එකක්. එතකොට මෙන්න මේ ටාගට් බොක්ස් එකනොත් ඒ වැඩේ කරගන්න පුළුවන්. හරි අපි ලිමිට් ඕඩර් එකක් ප්ලේස් කරන නිසා අපේ ලිමිට් බොක්ස් එක අපි ඕපන් කරගමු. හරි ලිමිට් බොක්ස් එක තමයි මේ තියෙන ලිමිට් ඕඩර් ප්ලේස් කරන එක. එතකොට මෙතන L1 කියලා වෙනම ගෲප් එකක්, L2 කියලා වෙනම ගෲප් එකක්, L3 L4 විදිහට ගෲප් කරලා තියෙනවා. අපි L1 සිලෙක්ට් කරොත් අපිට L1 එකට අදාළ සෙටින්ග්ස් ටික තමයි මෙතන මේ පෙන්වන්නේ. එතකොට L1 එකේ buy limit එකක්ද ගන්නෙ, sell limit එකක්ද, එහෙම නැත්නම් buy stop එකක්ද, එහෙම නැත්නම් sell stop එකක්ද කියන එක තමයි මෙන්න මේ බොක්ස් ටිකෙන් අපිට තෝරගන්න තියෙන්නේ. එතකොට දැන් මෙතනදී ඔයාලට කැමති නම් price එක SLTP type කරන්නත් පුළුවන්. ඊට වඩා හරි පහසුවෙන් ඔයාලට target අරගන්න පුළුවන්. මෙන්න මෙතන තියෙනවා LTGT කියලා box එකක්. එතකොට මෙතනදී අපි බලාපොරොත්තු වෙන්නේ buy limit එකක් නම් මම උදාහරණයක් විදිහට ඔයාලට place කරලා පෙන්නන්නම් buy limit එකක්. එතකොට මෙතනදී ඔයාලට target box එක තියෙනවා. මෙන්න මේ විදිහට ඔයාලට target box එක ඔයාලගේ ලිමිට් ඕඩර් එක ප්ලේස් වෙන්න අවශ්‍ය තැන හරියටම ගෙනිහින් මෙන්න මේ විදිහට තියලා ඔයාගේ ස්ටොප් ලොස් එක කොතනින්ද තියන්න ඕනේ කියලා තීරණය කළා. අපි උදාහරණයක් විදිහට ස්ටොප් ලොස් එක මෙන්න මේ වගේ දුරකින් තියාගමු. එතකොට TP එක මෙතන මේ ආකාරයෙන් තියෙනවා. මේ විදිහට මේ බොක්ස් එක වෙනස් කරනකොට ඔයාලට පේනවා ඇති මෙන්න මේ බොක්ස් එක ඇතුලේ මේ තියෙන SLTP ඔයාලගේ වෙනස් වෙලා තියෙනවා. බලා ගන්න දැන් ආයි පාරක්. ඔන්න මම TP එක වෙනස් කරා. වෙනස් කරනකොට මෙතනින් TP එකත් වෙනස් වෙනවා. හරි. අපි තව චුට්ටක් වෙනස් කරගමු TP එක. මම හිතනවා මාකට් එක buy වෙයි කියලා. ඒක නිසා අපි මෙන්න මේ වගේ ප්‍රමාණයකට TP එක තියාගන්නවා. හොඳයි. ඊට පස්සේ අපිට දැන් මේ box එක අනවශ්‍යයි නම් අපිට ඕනනම් මේක hide කරගන්නත් පුළුවන්. එහෙම නැත්නම් මේ box එක ඒ විදිහටම තියන්නත් පුළුවන්. මොකද මේ box එක අපිට ටාගට් ලෙවල්ස් ඉක්මනින් මාක් කරගෙන ඒක කරගන්න පහසු වෙන විදිහට තමයි මම නිර්මාණය කරලා තියෙන්නේ. එතකොට දැන් අපි මෙතනදී ගන්න buy limit එකක් නිසා අපි මේ විදිහට settings ටික සකස් කරගෙන ඉවරයි. එතකොට මෙතනදී අපි බලන්න ඕනේ අපි trade කීයක්ද ගන්නේ කියන එක. buy limit එකක් විදිහට L කියන group එක යටතේ trade කීයක් මෙතනින් open කරනවාද? ඒතකොට මම මෙතනින් trade දෙකක් open කරනවා. 0.01 කියන lot size එකෙන්. හරි. ඉතින් ඊට පස්සේ මම තව දෙයක් මතක් කරන්නම්. මෙතනදී ඔයාලට මේ trade එක ඔයාලගේ මේ trade එක active වුණොත් ඔයාලට ඒ trade මෙතනින් close කරන්න සහ එතකොට මෙතනින් profit trade පමණක් අවශ්‍ය නම් ඔයාට close කරගන්න පුළුවන්. loss එකේ යන ඒවා තියෙනවා නම් close කරගන්න පුළුවන්. එහෙම නැත්නම් sell trade පමණක් close කරගන්න පුළුවන්. buy trade පමණක් close කරගන්න පුළුවන්. මේ විදිහට එතනින් ඒ දේවල් ටිකත් කරගන්න මේ පැනල් එකෙන් පුළුවන්. හරි. එතකොට මෙන්න මෙතන තියෙනවා expire කියලා box එකක්. එතන off කියලා තියෙනවා. එතකොට මෙන්න මේකේ අපි එකපාරක් touch කරාම 1 minute විදිහට පෙන්නනවා. දෙපාරක් කරපුවාම 13 minute විදිහට පෙන්නනවා. එතකොට පැය භාගයක් ඇතුළත මේ limit order එක fill උනේ නැතිනම් මේක expire වෙලා යනවා. ඉතින් අපි හිතනවා මේක සමහරක් විට තව පැය 2ක් 3ක් විතර ගිහිල්ලා වුණත් එන්න පුළුවන්. ඒ නිසා මම මේකට expire එක දවසක් දානවා. ඒතකොට දවසක් ඇතුළත මෙතනට ආවොත් තමයි මේක ඇක්ටිව් වෙන්නේ. එහෙම නැත්නම් මේක ඔටෝමැටික්ම ඩිලීට් වෙලා යනවා. එහෙම නැත්නම් අපිට කෙලින්ම ඕන නම් මෙතනදී මේ ට්‍රේඩ් මේ වගේ ඕඩර්ස් පෙන්ඩින් ඕඩර්ස් විදිහට දාලා තියෙනවා නම් ඒ ඕඩර්ස් ටික delete all කියන බටන් එක ඔබලා එතනින් ඒක delete කරලා දාලා අපිට අලුතෙන් හපව ප්ලේස් කරන්න පුළුවන්. pending order විදිහට අපි දාපු ගාණ වැටෙනවා. මෙතනදී ඔයාගේ ඒ දාපු pending order වල fill වෙලා තියෙන ගාණ වැටෙනවා සමගම මෙතන තියෙනවා වෙනම box එකක් live L1 L2 L3 L4 කියලා වෙනම box එකක්. එතකොට මෙතන pending වැටෙන orders සහ live run වෙන කියන්නේ limit orders fill වෙලා ඒවා run වෙනවා නම් ඒ වගේ profit එක මෙතනදී ඔයාලට පහසුවෙන් වෙන් කරලා හඳුනා ගන්න පුළුවන්. මේ limit order එක fill වෙලා තියෙන. එතකොට මෙතන තියෙන panel එකේ
ඔයාලා මාකට් ට්‍රේඩ් විදියට අරගෙන තියෙනවා නම් ABCD කියන ගෲප් යටතේ ඒවා වෙනම මෙන්න මේ live ABCD කියන බොක්ස් එකේ ඒ වගේ තියෙන ප්‍රොෆිට් සහ ඒවා රන් වෙන අවස්ථාවන් වලදී ඒවා පෙන්නනවා. එතකොට ඒ සමගම මෙතන live AI guide එකෙන් ඔයාලට ඔයාගේ ට්‍රේඩ් මැනේජ් කරගන්න සහ ඒ වගේ තියෙන තොරතුරු නිතර මතක් කරනවා සහ ඔයාට අනතුරු අඟවීම් නිකුත් කරනවා ඒ වගේ දේවල් මෙතනදී සිද්ධ වෙනවා. හරි ඊට පස්සේ අපි දැන් මේ ඕඩර් එක ප්ලේස් කරමු. එහෙනම් ප්ලේස් කරන්න තියෙන්නේ කොහොමද? මෙන්න මේ put කියන බටන් එක ප්‍රෙස් කරපු ගමන් ඔයාගේ ට්‍රේඩ් එක ඒ අදාළ තැනට ප්ලේස් වෙනවා. ඒ ප්ලේස් වෙනකොටම ඔයාගේ LTGT කියන බොක්ස් එක හයිඩ් වෙලා ගියා වලට පේනවා ඇති. මොකද ඔයාට මේ L1 කියන එකට අදාළව දැනට pending orders දෙකක් සහ ඒක fill වෙලා නැහැ කියලා මෙතනින් පේනවනේ. එතකොට නැවතත් ඔයාට limit order එකක් ගන්න අවශ්‍ය නම් ඔයාට මේ L1 කියන එක යටතේ ආපහු ගන්න බෑ. එහෙනම් මේ ටික close කරලා එහෙම නැත්නම් මේ ටික delete කරලා ඉන්න ඕනේ. අපි L2 කියන එක යටතේ සමා වෙන්න L2 කියන group එක යටතේ නැවත ගන්නවා නම් ඔයාට පේනවා නැවතත් අර ඔයාගේ target box එක මෙතනට ඇවිල්ලා තිනවා පේනව නේද? ඉතින් ඒක නිසා අපි දැන් L2 එකෙනුත් එකක් අපි අරගමු. අපි මෙතනදී අරගමු sell stop එකක්. අපි L2 යටතේ sell stop එකක් අරගමු. එතකොට මේ sell stop එක අපි තියන්නේ කොහොමද? මගේ limit order එක මේ trend line එක break කරලා පල්ලෙහාට ආවොත් එහෙම ඒ ට්‍රේඩ් එක මෙතනදී ස්ටොප් ලොස් වදිනවත් සමගම අපිට පුළුවන් මෙන්න මෙතනින් නැවතත් ට්‍රේඩ් එකකට එන්ට්‍රි එකක් අරගන්න සෙල් පැත්තට. එතකොට මම ඒකේ ස්ටොප් ලොස් එක විදිහට මේ ට්‍රෙන්ඩ් ලයින් එකේ උඩටත් තියලා TP එක මේ විදිහට තියාගන්නවා. හරි එතකොට මෙතනදී මේ settings ටික අර කලින් වගේම ඔයාට ටයිප් කරන්න අවශ්‍ය නැහැ. මේ target box එක adjust කරනකොට මෙතනදී stop loss take profit ඒ ටික ඔටෝම calculate වෙලා හැදෙනවා. ඊට පස්සේ මම මෙතනදී trade දෙකක් විදිහට මෙතනින් trade කීයක්ද කියන එකෙන් trade දෙකක් විදිහට මෙතන වෙනස් කරගත්තා. ඊට පස්සේ මම මේකත් මෙන්න මේ ආකාරයෙන් put කරනවා. මම ඒක put කරන්න කලින් ඔයාලට පෙන්නන්නම්. මෙතන sell limit එකක් විදිහට වෙනස් කරොත් පේනවාද? එතකොට box එක වෙනස් වෙනවා. නිසා ඔයා හරියටම sell stop එකක්ද ගන්නේ sell limit එකක්ද කියන එක තීරණය කරලා ඒක බටන් එක press කරන්න. නැත්නම් ඔයාට නැවතත් අහපව මේ විදිහට හදන්න සිද්ධ වෙයි. ඒ නිසා ඔන්න මම නැවතත් ඒ විදිහටම මගේ box එක ගෙනල්ලා තියාගත්තා එතනින්. තියාගෙන L2 කියන group එක යටතේ lot size එක 0.01න් trade දෙකක් මෙන්න මේ තැන place කරලා තියෙනවා. හරි එතකොට එතනත් ට්‍රේඩ් එක ප්ලේස් වෙලා තියෙනවා. ඒකත් හයිට් වෙලා ගියා. එතකොට මෙතනදී ඔයාලට පෙන්වනවා ඇති L1 කියන කැටගරි එකට එහෙම නැත්නම් L1 කියන group එක යටතේ limit එකක් ප්ලේස් කරලා තියෙනවා. එතකොට එතන pending order විදිහට තියෙනවා ට්‍රේඩ් දෙකක්. එතකොට මෙතන L2 එක යටතේ sell stop දෙකක් waiting තියෙනවා කියන එක මේ box එකේදී පෙන්වනවා. ඊට පස්සේ අපි දැන් මේක ඇක්ටිව් වෙනකන් අපිට අවශ්‍ය නම් ඕනනම් මෙතනදී තියෙන ට්‍රේඩ් කැල්කියුලේට් කරගෙන අපිට අවශ්‍ය විදිහට මාකට් ට්‍රේඩ් කරන්නත් පුළුවන් මේ ටික ෆිල් වෙනකන්. හරි අපි අදට ලිමිට් ඕඩර් එකක් කොහොමද ප්ලේස් කරගන්නේ කියන එක කතා කරපු නිසා මම මෙතනින් මේ වීඩියෝ එක නතර කරන්නම්. ඔයාලටත් මේ GTM Panel Pro කියන ට්‍රේඩ් පැනල් එක එහෙම නැත්නම් ට්‍රේඩ් මැනේජ්මන්ට් පැනල් එක අවශ්‍ය නම් මගේ ඩීටේල්ස් තියෙනවා. මේවා සමග සම්බන්ධ වෙලා අපේ ගෲප් එකට සම්බන්ධ වෙලා ඔයාලටත් මේක ලබා ගන්න පුළුවන්. ඒ විස්තර අවශ්‍ය නම් ඕනම කෙනෙක් ඉන්නවා නම් මැසේජ් එකක් දාන්න Telegram හරහා හෝ WhatsApp එක හරහා හෝ එහෙම නැත්නම් කමෙන්ට් එකක් කරහා හෝ ඕගොල්ලොන්ට විස්තර ඉල්ලන්න පුළුවන්. අදට මේ වීඩියෝ එක මම මෙතනින් නතර කරනවා. තවත් ඔප්ෂන් කීපයක්ම මේකේ තියෙනවා. Telegram alert සහ Telegram එක හරහා වඩ මේක remote control කරන්න පුළුවන් සහ snapshot අරගන්න පුළුවන්. එතකොට ඔයාගේ daily report එකක්, monthly report එකක් මේ විදිහට ගොඩාක් දේවල් කරගන්න පුළුවන්. මේ panel එක භාවිතා කරලා ඔයාගේ trade manage කර ගැනීමට අවශ්‍ය සියලුම පහසුකම් මේ panel එක මගින් සලසා දීලා තියෙනවා. එතකොට ඔයාලට වෙනම මතක තියාගෙන ඉන්න අවශ්‍ය නැහැ. AI guide එකක් විසින් මේ trade මතක් කරනවා ඔයාලට නිතරම. එතකොට මේවා manage කරගන්න කියනවා. එතකොට මේවා break even කරගන්න අවශ්‍ය නම් break even කරගන්න කියනවා. ඔයාගේ loss එකක යන trade එකක් තියෙනවා නම් ඒ group එක මතක් කරලා දෙනවා AI guide එක විසින් සහ ඔයාලට live run වෙන trade වල තියෙන profit වෙන වෙනම calculate කරගන්න පුළුවන්. වෙන වෙනම මේ වගේ details බලා ගන්න පුළුවන්.
හොඳයි එහෙනම් අදට මේ වීඩියෝ එක නවත්තනවා. ඊළඟ වීඩියෝ එකෙන් ඔයාලට කොහොමද මේකට Telegram alert එන විදියට මේකේ settings ටික හදාගන්න කියන වීඩියෝ එකත් සමගින් අපි හම්බ වෙමු. එහෙනම් ඔයගොල්ලන්ට සුබ දවසක්.